ඇත්තටම ජීවිතේ මම ගොඩක්ම සතුටු වුණ දවස තමයි මම සුපර්ස්ටාර් සීසන් 3 තරඟේ අවසාන 250 දෙනාට අතරට ආවා. එතනින් ඒ අවස්ථාවේදී මම 250 දෙනා අතරින් ඉවත් වුණා. මගේ ලොකුම අභිප්‍රාය තමයි ගීතයට උපරිම හැකියාව මම පෙන්නලා කෝචස්ලා 3 දෙනාම හරි මගේ පැත්තට හරව ගන්න මම උපරිම උත්සාහ කරනවා මගේ ගීතයට සාධාරණයක් කළා. ඉතින් මම අද සීසන් 6 තරඟයට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් දැන් මේ තරඟෙන් අවසාන 12 දෙනා දක්වා යන්න තරඟ කරන එක තමයි මගේ ලොකුම අභිප්‍රායය. නොසලී දිරියෙන් දිවි පුදා මව්බිමේ නාමයෙන් පෙරට ඇදෙයි සිංහයෝ ලංකා දජයේ සෙවනේ මව්බිමේ අභිමානයේ ජයഘോഷා ayure diyarali kalbala gana khaloi nil ahase raj karna maravi sangavi duwana saduran haba viru bange nad ase singhada ranavi me bihad medin rosari මෙයා විශ්වල තරඟ වටේට ගින්නුවේ නැත්තේ. මේ පාරත් මම බලෙන් කියලා දැම්මේ. Thank you. හරිච්ච ගමන් මම පුදුම හිතුණා මේ ඇඳන් ඉන්න දේත් එක්ක ඒ වගේම කියන්න කැමති අපේ රණවිරුවන්ගේ හිතවල තියෙන හයිය වාගේ කටහඬේ තියෙනවා. Thank you sir. අරෝසා ගීවටේ තෝරගත්තේ ඒෂාන්සගේ කණ්ඩායම. ඉතින් අයියා තෝරගනීද මේ පාර ඒෂාන්සගේ කණ්ඩායම? හිතනවා තෝරගානි කියලා මමත් කිව්වේ හේෂාන්සව තෝරගානි කියලා තමයි. ඒ වොයිස් එකේ තියෙන ගාම්භීර බව ඔය කිට් එකේ තියෙන ගාම්භීර බව හැම දෙයක්ම විශිෂ්ටයි. Thank you sir. ඔයාගේ නම මොකක්ද? මගේ නම තාරක. තාරක එහා පැත්ත හැරිලා ඉඳන්දි ඔයාගේ ගීතේ ගායනා කරද්දි මට මැවිලා පෙනුණා මේ වගේ ඇඳුමක් ඇඳගත්තු සෙබලෙක් මේ ගීතේ ගායනා කරනවා කියලා. ඉතින් ඇත්තටම මේ පැත්ත හැරිලා බලනකොට ඔයා ඇත්තටම මේ වගේ ඇඳුමක් ඇඳලා ඉන්නවා. හරිම සන්තෝසයි. ඔයා හැබැයි අපේ සෙබළුන්ගේ ඔය වගේ කොණ්ඩයක් නන්නේ. මුලින්ම හිතේ අමිලක්කගේ ටීම් එකට යන්න කියලා. පස්සේ අයියාගේ යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් වැඩිපුර එකට ගිහින් මං කොයි එකට යන්න එපා. ඒක බැටල් රවුන්ඩ්ස් වලදී භයානක වෙයි. වෙන එකකට යන්න කියලා. ඒවා අද තෝරගන්න ඕනි අපි තුන් දෙනාගෙන් එක්කෙනෙක්. මම හිතනවා ඔයා මගේ කණ්ඩායමට එයි කියලා. ඔබට යෝග්‍ය වෙන ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා. ඒක හොඳ ලකුණක්. ඔබේ අනාගතය සඳහා මේ තරඟය තුල. තරඟය තුල මගේ කණ්ඩායමේ සමබරතාවය රැකගන්න ඔබ ඊටාම සුදුසු කෙනෙක් කියලා. මම විශ්වාස කරනවා මගේ කණ්ඩායමට. මම ගොඩක්ම ශාස්ත්‍රීය පැත්තෙන් ශාස්ත්‍රීය පැත්ත තමයි මම ගොඩක්ම ආසයි. ඉතින්
ඒ වගේ සින්දුවක් කියලා. කියන්නේ ඒක ක්ලාසිකල් එකක් නෙමෙයිනේ. ඒ වගේ සින්දුවක් කියලා මම වැඩියෙන්ම කැමති ශාස්ත්‍රීයට මෙහෙම කියපුවම ඒක මාර එකක් නිකන් වුණා මට නිකන්. මම හිතනවා දුමල් සර් විශ්වාස කරනවා ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඔබ ඉතාම හොඳ පුල් පරාසයක ගායනා කරන්න පුළුවන් තරුණයෙක් කියලා ඔබේ කටහඬ ඉතාම හොඳයි සුබ පතනවා ආපු ඔක්කොගෙම එයා හොඳයි. හොඳයිනේ එයා තමයි දැන්ට. ඒ අඳුම ඉඳන්ම මරු